සෞදි අරාබියෙත් දැන් මාර පුදුම දේවල් අනේ කරන්නේ. සෞදි අරාබියේ නෆුඩ් කාන්තාරේ සූර්ය බලෙන් ක්‍රියාත්මක කරන ලේස කදම්බ දාලා තේනවා කියලා මට ආරංචියක් හම්බුණා. මං ඉතින් පොඩක් මේක ගැන හොයලා බැලුවා. ඇත්ත නේනම් නෆුඩ් ඩෙසර්ට් එකේ සූර්ය බලෙන් ක්‍රියාත්මක කරන ලේස කදම්බ දාලා තියෙනවා. මම පොඩ්ඩක් මේක ගැන හොයලා බලනකොට මට දැනගන්න හම්බුනේ මෙහෙම දේවල් කරන්න හේතුව කාන්තාරේ අතරමං වෙන සංචාරකයන්ට ජල මූලාශ්‍ර හොයාගන්න ලේසි වෙන්නලු අනේ. ඒගොල්ලෝ කොහේ අතරමං වෙලා හිටියත් මේ ලේස කිරණ දැක්කාම අන්න එතන වතුර තියනවා කියලා ඒගොල්ලන්ට හොයාගෙන යන්න ලේසි වෙන්නලු මේගොල්ලෝ මේ වැඩේ කරලා තියෙන්නේ. මේ ලේස කිරණ රාත්‍රියේදී දෘශ්‍යමාන ලේස සංඥා නිකුත් කරනවා කියලානේ විශේෂඥයෝ කියන්නේ. ඒගොල්ලෝ කියන විදියට විශාල එතකොට ගොඩක් වෙලාවට නිසරු කාන්තාර භූමියේ විපතට පත්වෙන පුද්ගලයන්ට ආරක්ෂාව දෙන්න හොඳම මාර්ගය මේක කියලා මේගොල්ලෝ දැන් හොයාගෙන තියනවලු. කොහේ කොතන කාන්තාරයක අතරමං වුණත් මේ ලේස කිරණ වලින් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ගමන් මඟ හොයාගෙන ඕන තැනකට යන්න පුළුවන් කියලා තමයි සෞදි අරාබි විශේෂඥයෝ කියන්නේ. මෙහෙම අතරමං වෙච්ච ගොඩක් දෙනෙක් මේ ලේස කිරණ නිසා ඒගොල්ලන්ගේ ගමන් මඟ පහසුවෙන් හොයාගෙන හිටපු තැන්වලටම ආපහු ගිහින් තියනවලු. එහෙම හොයාගෙන යන අතරවාරේ මේගොල්ලන්ට වතුර තියෙන තැන් හොයාගන්නත් පුළුවන් වුණා කියලා තමයි සෞදි අරාබිය පැත්තෙන් අපිට ආරංචි උනේ. ඔන්න හොයාගන්නවා නම් අලුත් දේවල් හරිද? අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.